ආදරෙන් පිළිගන්න ඩීෆ් තමයි YouTube channel එක. ඉතින් හොරපතාන ඉඳලා අනුරාධපුරයට ආවොන shopping කරන්න. අපි ඉතින් ගොඩාක් විට මේ රෙදි ගන්න එන්නේ අනුරාධපුරේ තමයි. මොකද ඉතින් මේ ගන්න පුළුවන් ටික වැඩිපුර ගාණත් අඩුයි. ඒකෝට ඉතින් අවුරුද්දට මේ රෙදි ගන්නකොට ඉතින් වැඩිපුර ගන්නවා. මොකද මේ පුතාලාට ඉතින් හස්බන්ඩ්ට මේ කලිසම්ම ගන්නකොට ඉතින් දන්නවනේ ඔයාලා කීයද කියලා දැන්. ඒ නිසා ඉතින් ඒ දෙන්නටත් වැඩිපුර අපි අවුරුද්දට ඉතින් රෙදි ටිකක් ගන්නවා. ඉතින් මේ සාපේක්ෂව ඒ තුන් දෙනාට වැඩි. ඔහොම තමයි ඉතින් දැන් ඔන්න මේ shopping කරන ගමන් තමයි ඉන්නේ. ඔන්න එයාලා තුන් දෙනාට දැන් අරගෙන ඉවර වෙලා දැන් මේ මට තමයි ඉතින් දැන් ගන්නෙ. මේ මම ඉතින් ගොඩාක් විට අවුරුදු වල ට්‍රවුසර් තමයි ගන්නෙ. ගවුම් බ්ලවුස් ඉතින් මම මහනවා. හැබැයි මේ මැහුවට ඉතින් මට හිතට අල්ලන ගවුම් බ්ලවුස් තිබ්බොත් මම ඒවත් ගන්නවා ඉතින්. බිල් එක මට මහත්තයා ටාගට් කරේ මේ 50කට. එහෙම ඉතින් ගණන් කරලා බඩු ගන්න බෑනේ. ටිකක් ඉතින් වැඩි වුණා. එහෙම තමයිනේ. රවුසර තිබ්බේ. දැන් අපි දවල් කෑම කන්න තමයි. අම්මෝ මේ බලන්නකො බත් එක ලොකු මේ මෙච්චර නම් කෑවේ නෑ. මම මට බඩගින්නක් තිබ්බේ නෑ. ගොඩක් තිබහත් තමයි තිබ්බේ. අවසරයිනේ. මේ බත් වැඩි මෙච්චර කොට නම් කෑවේ නෑ. ගොඩක් බත් නේද? ඊයේ shopping කරන්න ගියේ 10 වෙනිදා අප්‍රේල් 10 අද අප්‍රේල් 11 වුණා. මම ඉතින් ගෙදර මගුදැල්ල එහෙම කඩලා මේ පුතාලායි මායි ඉතින් ගෙදර අස්පස් කරා. ඇත්තටම මේ අපේ ගෙදර ඉතින් එහෙම අස් කරන්න පුළුවන් ඉක්මනට අස් කරන්න පුළුවන් ගෙදරක් නෙමෙයි. මේ ගෙදර ඉතින් සාලේ වුණත් ටිකක් ලොකුයි. මේ පුතාලා දෙනා තින්ත ගන්නවා. ඉතින් මේ අපේ වැඩ අපි කරගන්නවා. අපි අවුරුද්දට එහෙමයි. පුතාලා දෙනාත් ඔහොම බලන්නකෝ. ඉතින් ඒ දෙන්නත් මේ වැඩ තින්ත ගන්නවා. පුතාලා දෙන්නයි මායි කැමති පොඩි ගේකට. එයාලගේ තාත්තා කැමති ලොකු ගේකට. මං කැමති තනි තට්ටුවේ ගෙදරකට. මහත්තයා කැමති තට්ටු දෙකේ ගෙදරකට. එහෙම තමයි ඉතින් අපි ජීවත් වෙන අපි දෙන්න ගලපගෙන නොගැලපීම් ගලපගෙන අවුරුදු 18ක් ජීවත් වෙන රහස ඕක තමයි. මහත්තයා කැමති දෙයට අපි ඉතින් ඉඩ දෙනවා. මං කැමති සරලව නිදහසේ. මහත්තයා ඉතින් ගොඩාක් බර දාගෙන ලොකුවට ගයක් හදාගෙන තමයි මහත්තයා ඉන්න ආස. ඉතින් එයා ඉන්න ආස විදිහට අපිත් ඉතින් දැන් හැඩ ගැහිලා තියෙනවා. ඉතින් අපි ගෙදරවල ඉතින් ඔහොම අපි වැඩ කරගන්නවා. මම මේ වීඩියෝ එකතු කරන්නේ අවුරුද්දට සතියක් තියපු වීඩියෝ මේ සතිය 10 වෙනිදා 10 11 12 13 වීඩියෝ ටික තමයි මේ එකතු කරන්නේ. අද මම මේ උළුඳු වඩේ හැදුවා පුතාලට හවස උළුඳු වඩේ ඕන කිව්වා. මේ එයා ලාස්ට් මම හදන උළුඳු වඩේ මම තනිකරම උඳු පිටි වලින් තමයි උළුඳු වඩේ හැදුවේ. අද ඉතින් මේ දෙන්නට හවස තේ බොන්න තමයි ඊ හවස. අද මේ උදේ තමයි ආයෙ තව ඉතින් අද කුස්සිය වැඩ පටන් ගත්තා. ඔය දෙනා මොකද කරන්නේ? ඔය මායි ටික සේදුවාද? මේ බලන්න අපි දෙන්න. ආල් ටික හොදලා දෙන්න කිව්ව ඇලට දාලා මේ. ඕන්නේ දෙන්නගේ වැඩ ඔහොම තමයි. මේ දවස්වල අවුරුදු දවස් දෙකයි ඉතින් හෙට තමා 12 මේ බලන්නකො ඉතින් ජම්බු හැදිලා ගහේ ඒවට මේ බලන්න මේ අර පේනවද වරට අන්න වඳුරු ඇවිල්ලා මේ ජම්බු ගමේ කොම කනවා මේ ගහේ මේ සැරේ ඔක්කොම ජම්බු ටික කන්නේ වඳුරු මේ සැරේ අපිට කන්නත් නැති වෙයි මං නම් මේ කනවට වැඩි මං හරි ආසයි ගහේ තියෙනවා නේද ලස්සනයිනේ එයාලා කන්න ඕනේ ඒවට එයාලා කනවට වැඩි බිම දානවා ඔක්කොම එකපාරම ඉවර කරනවා. ඉතින් අර ගෙදරට අවුරුදු වලට එන කට්ටියටවත් නැති ඒ වගේ මේ සැරේ නම් ජම්බු මේ. වෙනදට වැඩි ගොඩාක් හැදිලා මේ පාර. ඔන්න ජම්බු ගහේ ජම්බු හැදිලා පැහිච්ච තියෙනවා. තාම දළු ඒවා තියෙනවා. ඉතින් මෙයාලත් එක්ක බෑ අපේ පැත්තේ. වඳුරුත් එක්ක හරි කරදරේ ඉතින්. අපේ පැත්තේ වඳුරු ගණන් කරන්නත් බෑ. ගණන් කර ඉවර කරන්න බෑ. ගණන් කරනවා උදේ ඉඳන් හවස වෙනකම් මේ කවුරු හරි වෙනම දාන්න වෙනවා. ගෙදර ගණන් කරන්න. ඒ තරම් ඉන්නවා මේ පැතිවල වඳුරු ඇවිල්ලා මේ ඔක්කොම ගෙඩි හැදෙනකොට කාලය යනවා. දැන් දවස් දෙක තුනක කලින් ඉතින් මේ මහත්තයා තනකොළ ටිකක් කැපුවා. තව තියෙනවා ඉතින් ඉවරයක් නෑ වැඩේ. ඉතින් වැඩ තමයි මේ දවස්වල. තමයි ඉතින් මේකත් පෙන්නුවා. අපේ හස්බන්ඩ් වැඩ ඕ ඒක මම වැඩ කියන්නේ දවසක් කරලා අපි ගේ හොදන්න. ඔයා මට කියන වැඩ කරන්න කියලා. කොහොමද කරන්න කියන්නේ?
සාලේ විතරක් එක දවසක් විතර යනවා අපේ ගෙදර. බලන්නකෝ අර කෙනෙක් මේ අම්මෝ ලිස්සනවා බලන්න. ඉතින් ඒ තමයි නිවාඩුවක් තිබුණොත් ඉතින් එහෙම තමයි. එදාට මම කෙනෙක් ගෙවල් සෝදනවා යට තෙල්ලේ. ඔයා වීඩියෝ මම ඉතින් කුස්සියේ වැඩ. එයාලා සාලේ වැඩ. යාට සෙල්ලම්. කටු පොඩි. එයාලා කියන දේ අහන්න එයාලා තාත්තා එද්දි. ඔන්න අද 14 වෙනිදා අපි ඉතින් ඔහම අවුරුදුට මේ සැමරුවා. තාම ඉතින් මේ ගෙදර අස් කරගන්න බැරි වුණා. තාම අස් කරන්න තියෙනවා. අවුරුදු දවස් වෙලත් මේ ගෙදර වැඩ ටික ටික තිබෙනවා. ඒවා ඉතින් පස්සේ ඉමිට කරගන්නවා. ඔහොම තමයි ඉතින් අවුරුදු. ඔයාලා කොහොමද ඉතින් අවුරුදු හොඳයිද? අවුරුදු සරුයිද? ඔයාලා හැමෝටම ආදරේ. මට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා අදත් ආදරේ මතක් කරනවා. එහෙනම් ගිහිල්ලා අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ලස්සන ජීවත් වෙන්න. ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුදු 2025 අවුරුද්ද හැමෝටම ජයෙන් ජයම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන. ඒ වගේම හැමෝම සතුටින් ජීවත් වෙන්න. ගිහිල්ලා